ඔයාලුනේ මම යාලව සාදරයෙන් පිළිගන්න. අද මම ඔයාලගෙන ආවේ වෙල්ල වැහුම් කතාව. ඒක මොකක්ද දන්නවද? මොකද්ද? අන්න හරි. වෙල්ල වැහුම්. ඒක තමයි අද මම ඔයාලට කියනවා. ඔයාලා මේක හොඳට අහගෙන ඉන්න. ඒක රසවත් කතාවක්. ඕන්න ඒක මත් එක්ක රටක හිටියලු ගමරාලි කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි එක ගෙදරක ජීවත් වුණාලු. මෙයාලා ඉතින් ජීවත් වුණේ කුඹුරු කොටලා මහන්සි වෙලා පැලවට වතුර දාලා තමයි ජීවත් වුණේ. වලට ගිහිල්ලා තමයි ජීවත් වුණේ. ඊට පස්සේ එක දවසක් කිව්වලු හාමිනේට, හාමිනේ මට දවසක්වත් මේ අපේ ගම දුව බලන්න යන්න බැරිුණානේ කියලා කිව්වලු. එහෙනම් අදවත් ගම රාලේ යන්නකෝ කියලා කිව්වලු. එහෙනම් මං යන්නම්කෝ. අද රස දෙයක් එයා උයනවා කිව්වා කියලා කිව්වලු. ඊට පස්සේ මෙයා ගියට පස්සේ කිව්වලු දුන්නලු යට වෙල්ල වැහුම්. මේවට කියන්නේ අපි පෑන්කේක්. ඉතින් මේ පෑන්කේක් කෑවට පස්සේ කිව්වලු මොනවද දුව මේ කියලා ඇහුවලු. මම තාත්තට හදුව වෙල්ල වැහුම්. ඒ මොනවාද යාළුවනේ? වෙල්ල වැහුම්. ඒක හරි. ඊට පස්සේ මෙයා හිතුවලු තව කන්න ඕන කියලා. ඊට පස්සේ ඉතින් අනුන්ගේ ගෙවල් වලින් වැඩි කන්න බෑනේ. එතකොට යාළුවා හිතනවා අප්පෝ මෙයා නම් පෙරේතයි කියලා. ඊට පස්සේ මෙයා ගෙදර ගියා. ගෙදර යනකොට මෙයා මොකක්ද දන්නවද ගියේ? වෙල්ල වැහුම් කේක් එක තමයි ගියේ. නැත්නම් එයා අරගෙන අමතක වෙනවනේ. වෙල්ල වැහුම් කියනවා. ඊට පස්සේ යන මගදී මණ්ඩ ගොඩක ලිස්සලා වැටුණා. ඊට පස්සේ රිජිත්ත පාර දැන් මොකද්ද කියවනේ? හුටපටස්. දැන් කියන්නේ මොකක්ද දන්නවද? හුටපටස් කීකේ තමයි දැන් යන්නේ. හාමිනේ මට හුටපටස් හදාගන්නකෝ අපේ දුව දුන්නාද කියලා කිව්වලු. මොනවාද මන් දන්නේ නැහැ හුටපටස් කියන්නේ කියලා කිව්වලු ගමහාමිනේ. ඊට පස්සේ ඒ රසායන නෝනේ කියලා කිව්වලු. ඊට පස්සේ රාමද අප ඇද්ද කර මෙහෙම තෙල් ගන්නක ගුල ඇයි තුවාල තෙල් හරි මේ බෙහෙත් හරි කරන්න එපා. ඊට පස්සේ කිව්වලු ගමහාමිනේ අප්පෝ ගමරාල කටනික වෙල්ල වැහුමක් වගේ කියලා කිව්වලු. අන්න හරි. වෙල්ල වැහුම කියලා තමයි මං කිව්වේ. වෙල්ල වැහුම කියන කතාව අමතක වුණානේ කියලා කිව්වලු. ඊට පස්සේ වෙල්ල වැහුම හදලා දුන්නාම රස කර කෑවලු. හෙටත් කතාව කරන් යනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මම අපේ YouTube channel එක subscribe කරලා bell icon එකක් ඔබලා ඔයාලා යට තියෙන මේ රතු බටන් එකත් ඔබලා අපිව එතකොට මග හැරෙන්නේ නැහැ. අපි එතකොට ඔයාලට වැඩියෙන් කතන්දර අහන්න පුළුවන්. මම හෙටත් කතාව කරන් යන්නම්. බයි.